මගේ අම්මගෙන් මං ඇහුවා මොඩ වෙයිස් පුතෝ එතකොට අපේ අම්මා ගොම්බ වගේ පොන්නෙක් ඇවිල්ලා ඉවරලා අම්මට හුකන්න හැදුවා පයිය පාන්න නැති හින්දා අම්මා ගහලා එලෙව්වා කියලා. මගේ අම්මට පක් වෙන්න ගහන්න ගලේ පක් කියන එකේ තේරුම දන්නවද? පක් වෙන්න ගහන්න ඕනේ නෑ මොඩ වෙයිස් පුතෝ පක් කියන්නේ හුකන එකට හරිද? හුකලවයි ගහනවයි කියලා දෙකක් ඕනේ නෑ වෙයිස් පුතෝ එක්ක හුකනවා නැත්තම් ගහනවා මොන පොන්නකමක්ද ඕක ඵලයන් අම්මට හුකා ගන්න දුයි. හිකුවොත් හිකෙන්නේ නැද්ද? මෙන්න මෙහෙට එන්නකො බලන්න රබර් පයියක් අරගෙන උඹේ අම්මගේ හුත්ත විකාර වෙන්න හුකල ඉවරලා උඹේ බුක හතරට පල්ල ඉවරලා ඒක මැද්දේ මම මිරිස් වගාවක් දාන්න මක් නැතිවම ගැම්මට හැම්මට බැම්මට තියලා තමයි උඹේ අම්මගේ හුත්තට ගහන්නේ මං කළු ගලකින් තේරුණාද? දැන් එකපාරකුත් කිව්වනේ අනේ නිකන් වීදුරු කට්ටක් තියලා උඹේ අම්මගේ හුත්ත විකාර වෙන්න පයින් ගස්ස ගන්න නැතුව ඉඳපම් මොඩ පොන්නේ පැත්තකට වෙලා ඔරිජිනල් පයිය ගන්න බා උඹට පයියක් තියෙන එකක් කිව්වනම් කමන්නේ හරිද? සිකිනියෙන් ඉල්ල සයිස් පයිය තියාගෙන උඹට පුළුවන් අපේ අම්මට හුකන්න බෑනේ අම්මට හුකන්න තියා මට කිති කවන්නවත් බෑ පොන්නේ ඔය පයිය ලොකු කරගෙන වරෙන් ඔක්කොටම කලින් ගිහිල්ලා මොඩ පොන්නේ යා ඉපදුනේ උඹේ කොහමද කියන්නේ යා මොඩ වෙයිස් පුතෝ කැරි බින්දක්වත් උඹේ ඔය පයියෙන් පිට වෙන්නේ නැති කොට හරිද කොන කපපු හිපාඩු ඌරු වේසික පුතෙක් නේ උඹ කොහමද වේසික පුතෝ මගේ අප්පා කියන්නේ මගේ අප්පා තියා බප්පා වුණත් මම සපත්තුවෙන් ගහන්නේ උඹ අම්මගේ හුත්ත පෑලෙන්න ඒ චූටි එහෙම චූටි බලන්නකො මගේ කටහඬද කියලා අනේ චූටි අයියේ චූටි ඔය මගේ කටහඬ නෙමෙයි නේද කොල්ල විශ්වාස කරනවා කවුද දන්නේ නැහැ ඔය මගේ කටහඬක්ද නෑ නේද